ඔන්න ඉකෝමත් එක රටක කැලෑ ගමක් තිබුණා. ඒ කැලෑ ගමේ පුංචි ගෙවල් හදාගත්ත එක එක සත්තු තමන්ගේ දරු පවුලත් එක්ක ජීවත් වුණා. හරිම සාමකාමීව කාලය ගත වුණා. හා පවුලත් මේ ගමේම තමයි ජීවත් වුණේ. හා රාළහාමි, හා හාමිනේ, හා පැංචයි, හා පැංචි මේ ගෙදර සමාජිකයෝ. එක දවසක් පාර පැත්තේ ලොකු කලබලයක්. කැලේ සත්තු එකතු වෙලා හරි පුදුමෙන් කතා කරනවා. කිකිලි හාමිනේ කම්මුලකට අතක් තියාගෙන, වලස් සප්පු හාමි බිම ඉඳගෙන කම්පා වෙනවා. කොටි පුංචා ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා. හාරාළහාමි හාමිනේවත් එක්කගෙන ඉක්මනට ඒ පැත්තට දිව්වා. මොකද්ද කලබලේ කියලා බලන්න. අනේ හාරාළහාමි බලන්නකෝ, හරිම පුදුමයක් සිද්ධ වෙලානේ. වලස් අප්පුහාමි කියන්න ගත්තා. මොකද කරදරයක්වත්ද? හාරාළහාමිත් කලබල වුණා. නෑ අපේ නරි රාළට යකෙක් වැහිලා, නරි දේවාලයක් ඇරලා. අන්න සාස්තර කියනවා. කිකිලි හාමිනේ කෙකර ගගා කිව්වා. අනේ ඇත්තද? අපිත් යමුකෝ සාස්තරයක් අහලා බලන්න. හාමිනේ හාරාළහාමි දිහාට හැරුණා. ඒක නෙමෙයි එතන තියෙන වැදගත්ම දේ. නරි ශාස්ත්‍රයේ ටක්කෙටම හරි. කොටි පුංචා හිමීට කිව්වා. හැබැයිටම හාමිනේට දැන් ඉවසිල්ලක් නෑ. අනේ හාරාළහාමි, මම ඊයේ ගියා නරි ශාස්ත්‍රයක් අහන්න. මට කිව්වා හෙට උදේ මාව වලකට වැටෙන්න නියමිතයි කියලා. මම හැමදාමත් මීපැණි ටිකක් කඩා ගන්න බැද්ද පැත්තට යනවනේ. මට පාරතොට හොඳ හැටි පුරුදුයි. පුදුමේ කියන්නේ හාරාළහාමි මාව නොහිතපු විදියකට වලකට වැටුණානේ. ඕක මොකද්ද හාරාළහාමි? මේ කොටි පුංචගේ මුළු දවසේම කුරුමානම් වරදිනවා කියලා ශාස්ත්‍රයට කිව්වා. හැබැයිටම කොටි පුංචා එදා දවසේම හාමතේ. කැලේ සත්තු හැමෝම තම තමන්ගේ අත්දැකීම් බෙදාගත්තා. හැමෝම නරි දේවාලි ගැන හරිම විශ්වාසයෙන් කතා කළේ. ඉතින් හාමිනේට හරි හදිස්සි දැන් ශාස්ත්‍රයක් අහන්න. හාරාළහාමිත් එක්ක ඉක්මනින් නරි දේවාලෙට ගියා. කැලේ සත්තු පිරීලා ඉන්නවා ශාස්ත්‍ර අහන පොලිමේ. මේ දෙන්නත් එකතු වුණා ශාස්ත්‍ර පොලිමට. තමන්ගේ වාරේ ආවට පස්සේ නරි රාළ ළඟට ගිය හා ජෝඩුව වාඩි වුණා. නරි රාළ ශාස්ත්‍ර කියන්නේ බිම වාඩි වෙලා පුටුවක් උඩ තියෙන පහනක් දිහා බලාගෙන. තමන් ඉස්සරහින් වාඩි වුණු හාරාළහාමි දිහා බලපු නරි රාළ ශාස්ත්‍රය කියන්න පටන් ගත්තා. හාරාළහාමි හෙට දවසේදී කෝච්චියකට හැප්පෙන්න නියමිතයි. නරි ශාස්ත්‍රයේ අහපු හා ජෝඩුව බයටත් පුදුමයටත් පත් වුණා. හිමීට නැගිටලා ගෙදර ඉන්න පිටත් වුණු හාමිනේ බයෙන් අනේ අපි දැන් මොකද කරන්න කියලා ඇහුවා. ඒත් ඒක එහෙම වෙන්න විදියක් නෑනේ හාමිනේ. රාළහාමි කිව්වා. මම ගිය සතියේ සිතාදිය පොළටත් ගිහින් ආවා. ආයෙමත් තව සති දෙක තුනකට ගමින් පිට යන්න මට උවමනාවක් නෑ. ඒකත් හැබෑව. ඒත් හැමෝටම හරි ගිය නරි ශාස්ත්‍රේ අපිට විතරක් වරදීද? මට නම් හරිම බයයි. හාමිනේ කිව්වා. දෙන්නත් එක ගෙදර ඇවිත් කල්පනා කළා මොකද කරන්න කියලා. ඉන්පස්සේ හාජෝඩුව කතා වුණා ඒ දවසේ ගෙදරටම වෙලා ඉඳලා මේ කෝච්චියෙන් බේරෙන්න ඕනි කියලා. ඉතින් දවස උදා වුණාම හාරාළහාමි උදේම නැගිටලා හා පැංචි එකතු කරලා කිව්වා අද දවසේ ගෙදරින් පිටට යන්නේ නැතුව සෙල්ලම් කරන්න කියලා. හාමිනෙත් ගේ ඇතුළටම වෙලා බලාගෙන හිටියා. අනේ ඉතින් කිසිම වෙනසක් නැහැ. ටික හැන්ද වෙනකොට දෙන්නගෙම බය අඩු වුණා. හාරාළහාමි සින්දුවකුත් කිය සාලි වටේ ඇවිද්දා. අපොයි එක පාරටම මොකද්ද ඇවිත් හාරාළහාමිගේ කකුල් දෙකේ හැප්පුණා. හාරාළහාමි පැටලිලා බිමට වැටුණා. මේ මොකද්ද මේ උනේ? හැරිලා බලනකොට මෙන්න කෝච්චිය. හාරාළහාමි ගිය සතියේ පොළට ගිහින් එනකොට පැංචට සෙල්ලම් කෝච්චියක් ගෙනාවා. මෙන්න ඒක ඇවිත් හාරාළහාමිගේ ඇඟේ හැප්පිලා. සද්දේ මොකද්ද බලන්න හාමිනේ දුවගෙන ආවා. හාමිනේ මාව කෝච්චියට හැප්පුණා. හාරාළහාමි කිව්වා.
දෙන්නටම හොඳටම hina. හැබැයි නරි ශාස්ත්‍රයේ සත්තයි.